Hello everyone and welcome back to English with Della. During, for and while. මේ වචන තුන නිසා ඔයත් confused වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. එහෙනම් වැඩි කතා නැතුව අපි lesson එකට යමු. During, we use during to say that something happens inside a specific period of time. අපි during පාවිච්චි කරනවා ඒ word එක පාවිච්චි කරනවා අපි මොන හරි කාල පරිච්ඡේදයක් ඇතුළත තුල දෙයක් සිද්ධ වුණා කියලා කියන්න. එතකොට during එක sentence එකක පාවිච්චි වෙන්නේ during එකට එකතු වෙනවා එක්ක noun එකක් නැත්නම් time period එකක් නැත්නම් event එකක්. Examples. First one, the children were quiet during the class. I slept during the movie. She called me during dinner. Common mistake එකක් තමයි අපි කරන during cannot be followed by a subject plus verb. ඒ කියන්නේ during word එකට පස්සේ අපිට subject එකක් එක්ක verb එකක් දාන්න බෑ. example එකක් විදිහට ගත්තොත් මම during I was sleeping. ඒ sentence එක වැරදි. I was sleeping කියලා කියන්නේ subject plus verb එකක් එතන තියෙන්නේ. I එකට was එකතු වෙලා subject plus verb එකක් තියෙන්නේ. හැබැයි මම මෙහෙම කිව්වොත් during my sleep ඒක හරි. මොකද එතන කියවෙන්නේ noun phrase එකක් ගැන. my sleep කියන්නේ noun phrase එකක්. එතකොට අපිට during එක noun phrase එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් example එක තමයි during I was studying ඒක වැරදි subject එකක් එක්ක verb එකක් එකතු වෙලා එතන තියෙන නිසා during අපිට දාන්න බෑ. ඊළඟ sentence එක මම හරි එක දීලා තියෙනවා during my study time. එතකොට my study time මෙතන noun phrase එකක් ඉන්නේ. ඊළඟට for talks about how long. We use for to show the duration, length of time. යම් දෙයක් කාලයක් පුරාවට සිදු වුණා කියලා කියන කොච්චර වෙලාවක්ද කියන තමයි අපි for කියන word එක පාවිච්චි කරන්නේ. ඒතර ඒක sentence එකේදී අපි දාන්නේ for ඒකට එකතු වෙනවා period of time. එතකොට for කියන එකත් එක්ක මම දීලා තියෙන examples of time length කියලා මම කිව්වා for කියන එකත් එක්ක එන්නේ time length එක කියලා ඊට පස්සේ. one examples for 2 hours, for a week, for many years, for a long time. ඒත් එක්කම examples දීලා තියෙනවා මම sentences. I studied for 4 hours. මම පැය 4ක් පාඩම් කරලා තියෙනවා. She lived in Colombo for 10 years. ඇය වසර 10ක් කොළඹ ජීවත් වෙලා තියෙනවා. We waited for a long time. අපි ගොඩක් වෙලා බලාගෙන හිටියා. අන්න time length එක පෙන්වන්න තමයි අපි for කියන එක පාවිච්චි කරන්නේ. තුන්වෙනි word එක තමයි while. අපි while පාවිච්චි කරනවා two actions happening at the same time. We use while when two actions happening simultaneously. එකම වෙලාවේ ක්‍රියා දෙකක් පෙන්වන්න තමයි අපි while කියන word එක පාවිච්චි කරන්නේ. එතකොට while කියන එක sentence එකේ එනවා නම් අන්න එතකොට ඒකට පස්සේ එකතු වෙනවා subject එක, ඒකට එකතු වෙනවා verb එක. ඊළඟට examples. She paused while he was speaking. ඔහු කතා කරන අතරතුර ඇය ටිකක් නතර වුණා. I listened to music while I was studying. මම පාඩම් කරමින් සිටින අතරතුර සංගීතයට සවන් දුන්නා. He called me while I was sleeping. මම නිදා සිටියදී ඔහු මට කතා කරා. එතකොට while connects two actions happening together. while කියන word එක අපි දාන්නේ sentence එකක ක්‍රියා දෙකක් එකට එකතු කරන්න. එතකොට මෙතන වෙන common mistake එක තමයි while කියන word එකට පස්සේ සම්පූර්ණ වාක්‍යය කියන්නේ subject එකට verb එකක් එකතු වෙලා හැදුණු වාක්‍යයක් තියෙන්නම ඕනි. දැන් මෙතන example එක දීලා තියෙනවා while the class. ඒක වැරදි. එතනට එන්න ඕනේ while the class was happening. කියන්නේ සම්පූර්ණ sentence එක තියෙන්න ඕනි එතන. while එකට පස්සේ subject එකට අනිවාර්යෙන් verb එකක් එකතු වෙලා sentence එක හැදිලා තියෙන්නම ඕනි. නැත්නම් sentence එක වැරදි.
හරි. මෙතන මම ඔයාලට දීලා තියෙන්නේ ස්ටඩි ටිප් එකක් කියලා. අර සම්පූර්ණ මම කියලා දුන්න විස්තරේම ෂෝට් නෝට් එක. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති කොලම්ස් 4ක් මම word focus structure talks about කියලා වෙන් කරලා තියෙනවා. අර words තුන දාලා during for why. එතකොට මෙතන තියෙනවා ඒක මොකටද පාවිච්චි කරන්නේ කොහොමද sentence එකේ එන්නේ මොකක්ද ඒකේ තේරුම කියලා. ඉතින් ඔයාලා පාඩම් කරද්දී වෙන වෙනම නැතුව මෙන්න මේ කොලම් එක පාවිච්චි කරලා පාඩම් කරන්න. එතකොට හරිම ලේසියෙන් ඔයාලට මේක ඉවර කරගන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා during for while මේ words තුන කොහොමද පාවිච්චි කරන්නේ කොහොමද sentence එකට දාන්නේ මොකක්ද තේරුම කියලා. ඒත් එක්කම ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා ආස කරන ඔයාලා කැමතිම වීඩියෝ එකක් මම ලෑස්ති කරලා තියෙනවා lesson එකක් විදිහට. ඒ වීඩියෝ එකත් මම ඉක්මනටම channel එකට upload කරනවා. ඒ නිසා channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම ඉන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.